සුබ දවසක් ඔබට. අදත් අපි GoTV හරහා බොමුණ කැසෙනවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දැනට ව්‍යාපාර කරගෙන යන ව්‍යවසායකයන් සඳහා. මම පරිස්සම් වෙනවා ව්‍යාපාරිකයා කියන වචනය වෙනුවට ව්‍යවසායකයා කියන වචනය පාවිච්චි. ඒක ඉදිරි වැඩසටහනකදී අපි වෙනම කතා කරමු. කවුද ව්‍යවසායකයා කියන්නේ? කවුද ව්‍යාපාරිකයා කියන්නේ? කවුද මුදලාලි කියන්නේ කියන එක. අපි වෙනම මාතෘකාවකින් ඒක සාකච්ඡා කරමු. අපි අද කතා කරන්න යන්නේ මුදලාලි කියන වචනේ මම පාවිච්චි කරන්නේත් නැහැ. ව්‍යාපාරිකයා කියන වචනේ පාවිච්චි කරන්නේත් නැහැ. මේ දෙන්නම නියෝජනය කරමින් මම පාවිච්චි කරන වචනේ තමයි ව්‍යවසායකයා. ඉංග්‍රීසියෙන් අපි මේකට කියනවා entrepreneur කියලා. එහෙනම් මේ ව්‍යවසායකයා දැනට ව්‍යාපාර කරගෙන යන කුමන හෝ ව්‍යාපාරයක්. නිෂ්පාදන ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. සේවා ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. මිලට ගෙන නැත්නම් buying and selling. මිලට ගෙන විකිණීමේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්. කෙසේ හෝ ඒවා දැනට ව්‍යාපාරයක් කරගෙන යන ව්‍යවසායකයන්ට අපි ඉදිරියේදී මේ channel එක හරහා, ඒ කියන්නේ GoTV channel එක හරහා අපි බලාපොරොත්තු වෙනවා ඔබේ දැනට පවතින ව්‍යාපාරය කොහොමද ඊළඟ පියවරට ගෙනියන්නේ කියන එක සාකච්ඡා කරන්න. මේ කරගෙන යන ව්‍යාපාර ගත්තොත් සාමාන්‍ය තත්ත්වයට මේක විශේෂයෙන්ම දකුණු ආසියාවට අදාළයි. පළවෙනි අවුරුදු 5 තුල ව්‍යාපාරය ආරම්භ කරලා මේක විවිධ ජාත්‍යන්තර සංවිධාන විසින් රිසර්ච් කරලා අධ්‍යයනය කරලා හඳුනාගත්ත සංඛ්‍යාලයකට තමයි මම පවසන්නේ. ඒතර ආරම්භ කරලා වසර 5ක් තුල අපි හිතමු ව්‍යාපාර 100ක් පටන් ගත්තා. එහෙනම් මේ ව්‍යාපාර 100 පටන් අරගෙන කරගෙන යනකොට පළවෙනි අවුරුදු 5 තුල ඔබ නොසිතන දෙයක් සිද්ධ වෙනවා. මේ ව්‍යාපාර 100න් නොසිතන දෙයක් කවුරුවක් හිතන්නේ නැහැ මෙහෙම ඉලක්කමක් ඇත්තක්ද කියලා. හැබැයි ඒක තමයි ඇත්ත. එහෙම නැතිනම් අපේ රට නිදහස ලැබලා 1948න් පස්සේ නිදහසට පෙරත් ව්‍යාපාර ලංකාවේ තිබුණා, පටන් ගත්තා. නිදහසට පසුත් ව්‍යාපාර තිබුණා, පටන් ගත්තා. එහෙම කරලා සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර අපේ තියෙන කීයද? 85000යි. ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා. එහෙනම් කරගෙන යන ව්‍යාපාරිකයෝ, ව්‍යවසායකයෝ මේක හරියටම දන්නවා. හේතුව තමයි පළවෙනි වසර තුල, දෙවෙනි වසර තුල, තුන්වෙනි වසර තුල, හතරවෙනි වසර තුල සහ පස්වෙනි වසර තුල. කියන්නේ ආරම්භ කරලා පළවෙනි වසර 5 තුල පටන් ගත්ත ව්‍යාපාර වලින් 80%ක් ව්‍යාපාර වෙහෙනවා. කල්පනා කරලා බලන්න එහෙමනම් අපි නැකත් බලලා, වෙලාවල් බලලා, වෙලාවට පහන පත්තු කරලා, විවිධ ආගමික කටයුතු වල නියුක්ත වෙලා, විවිධ සිරිත් විරිත් අනුගමනය කරමින් අපි බොහොම සුන්දර කතා කියලා හොඳම වෙලාව බලලා පටන් ගත්තත් මොකද වෙන්නේ? අවුරුදු 5 තුල පටන් ගත්ත බිස්නස් වලින් 80%ක් වැහිලා යනවා. එහෙනම් අපි මේ කතා කරන අපිට අසු නොවන, එහෙම නැත්නම් බාහිර බලපෑම්, භූත බලපෑම්, ප්‍රේත බලපෑම්, හඳහනේ බලපෑම්, මේවා නිසාද කඩාගෙන වැටෙන්නේ, මොනවා නිසාද කඩා වැටෙන්නේ කියලා අපි ඉදිරියේදී වෙනමම සාකච්ඡා කරමු. කෙසේ හෝ ඒවා පටන් ගන්න ව්‍යාපාර වලින් පළවෙනි අවුරුදු 5 තුල 80%ක බිස්නස් වැහිලා යනවා. දැන් තව 20%යි තියෙන්නේ. මේ 20ෙන් මොකද වෙන්නේ? තව 15%ක් පටන් ගත්ත තැනම තමයි බිස්නස් එක තියෙන්නේ. නැත්නම් අපි කියනවා රවුන්ඩ් බවුන්ඩ් එකක් වගේ එක තැන කරකැවෙන. ලාභත් නැහැ, පාඩුත් නැහැ. අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා බ්‍රේක් ඉවන් එකේ තමයි බිස්නස් එක තියෙන්නේ. ලාභත් නැහැ, පාඩුත් නැහැ. ඔහේ ඇදගෙන යනවා. ඔහේ කරගෙන යනවා. හිමිකරුට ලොකු ගැම්මකුත් නැහැ, සේවකයන්ට ලොකු ගැම්මකුත් නැහැ. කරන්නම් වාලේ කරගෙන යන එකට අපි කියනවා ඒක අපි සර්වයිවල් එකට නෑ. ලාභ පාඩු නොමැතිව බිස්නස් එක ඇදගෙන යනවා කියලා. මෙවැනි ව්‍යාපාර තියෙනවා 15%. එහෙනම් වැහෙන ව්‍යාපාර 80%යි, ඇදගෙන යන ව්‍යාපාර 15%යි. මේ ඇදගෙන යන 15%ට හොඳ කළමනාකරන ඉන්ජෙක්ෂන් එකක් ගැහුවේ නැත්නම් මේවත් මොකද වෙන්නේ? ඉදිරි අවුරුදු කීපය තුල බිමට සමතලා වෙලා යනවා. මේක තමයි ඇත්ත. එහෙනම් වැහුණ විශ්වාස අවුරුදු 5 තුල 80%යි, වහන්න ළඟ. එහෙම නැත්නම් අපි කියනවා අමාරුවෙන් ඇදගෙන යන බිස්නස් තියෙනවා 15%ක්, එකතුව 95%යි, තව 5%ක් තියෙනවා. අන්නේ 5% තමයි ඊගහ වගේ උඩට යන්නේ. එහෙනම් ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය නම් අපිට ජීවිතේ සාර්ථක බිස්නස් එකක් අවශ්‍ය වෙනවා. නැත්නම් සාර්ථක රැකියාවක් අවශ්‍ය වෙනවා. මේ අපි කතා කරන්නේ අද වැඩසටහනේදී සාර්ථක ව්‍යාපාරය. එහෙනම් 5%යි වසර 5ක් තුල
අති සාර්ථකත්වයට එහෙම නැත්නම් සාර්ථකත්වයට පත් වෙන බිස්නස් තියෙන්නේ. කාට හරි හිතෙන්න පුළුවන් වාසනා ගුණය නිසා තමයි මේ 105 යන්නේ. බහුතරේ හිතනවා, බහුතරේ කියනවා මෙයාගේ වෙලාව හොඳ නිසා තමයි බිස්නස් එක සාර්ථක වුනේ. නම් ව්‍යාපාර කළමනාකරණයට අනුව හොඳම වෙලාවක් කියලා එකක් නැහැ. අපි එතන පින කතා කරන්නේ නැහැ. එතන අපි වාසනාව කතා කරන්නේ නැහැ. කතා කරන්නේ එයාගේ මේ ව්‍යවසායක ගති ලක්ෂණ කියලා ගති ලක්ෂණ තොගයක් තියෙනවා. ගති ලක්ෂණ මල්ලක් තියෙනවා. එහෙනම් මේ වැඩසටහන නරඹන ඔබටත් මේ ගති ලක්ෂණ මල්ල තියෙනවද? මේ ගති ලක්ෂණ පිළිහිටලා තියෙනවද? පිළිහිටලා නැත්තම් මට ඒ ගති ගුණ ගන්න පුළුවන්ද? අන්නේ අයට විතරයි ව්‍යාපාරයක් සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා දැනටමත් ව්‍යාපාරේ පටන් අරගෙන කරගෙන යන ව්‍යවසායකයන් සඳහා කොහොමද තවදුරටත් මගේ ව්‍යාපාරය බිලියන ව්‍යාපාරයක් මිලියන ව්‍යාපාරයක් කරන්නේ කෙසේද කියන උපාය මාර්ග අපි සාකච්ඡා කරනවා. එහෙනම් අපේ Go TV channel එකත් එක්ක රැඳී සිටින්න. ඔබත් දැනට ව්‍යාපාර කරගෙන යන ව්‍යවසායකයෙක් නම් ව්‍යවසායිකාවක් නම් අදම ඔබ අපේ Go TV නාලිකාවට සම්බන්ධ වෙන්න, subscribe කරන්න. ඉදිරියේදී අපි සමග ඔබේ ව්‍යාපාරය වැඩෙන ක්‍රමවිධි අපි සාකච්ඡා කරනවා. ඊළඟ වැඩසටහනේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ potential entrepreneurs. නැත්නම් ව්‍යාපාරයක් කරන්න ආසාවක් තියෙනවා, කැමැත්තක් තියෙනවා. අන්න ඒ අයගේ ඒ ව්‍යාපාර ආරම්භ කරේ සිහිනය සබා කරගන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරනවා. ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මෙවැනි අය සඳහා අපේ විවිධ වැඩසටහන් අපේ Go TV හරහා සාකච්ඡා කරනවා. එහෙනම් අදින් අපි අවසන් කරනවා මේ වැඩසටහන. නැවතත් ඊළඟ වැඩසටහනින් හමු වන තුරු